ආයිබෝවන් ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය සම්බන්ධව විවිධ මත පළ වෙනවා. මම හිතනවා මතයක් පළ කිරීම තුළ සාකච්ඡාව පුළුල් වෙනවා. එයයි දෙගත් වෙන්නේ. නොයසේව මත පළ කරන්නට පාර දීමෙන් අපට අපේ අවබෝධය දැනුම් පුරුදු කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේ සිද්ධිය සම්බන්ධව මම දරන මතේ තරමක් වෙනස්. මම මේක යන්න කැමති අප 1979 පර්සියාවේ සා රජුරෝ බලයෙන් පහ කරලා මේ ආධ්‍යාත්මික නායකයින් රටේ බලය අල්ලපු අවස්ථාව. ඒ අවස්ථාවේ මේ ව්‍යාපාරේ පටන් ගත්තේ පැරිසියේ ඉඳලා. මොකද හේතුව ඒ භූමිය පුළුවන්කම තිබුණේ ව්‍යාපාරයක් කරන්න. ඒ පැරිසියේ ඉඳලා පණිවිඩ හරහා තමයි ඉරාන ජනතාව ශා රජුට විරුද්ධව එකතු වුණේ. ශා රජු නම්බුකාර විදිහට රටින් පිට වෙලා ගියා. විවිධ හේතු තිබුණා. ඒ හේතු අතර මූලධර්මවාදී හේතු තිබුණා. නමුත් මම සාකච්ඡා කරන්න කැමති නෑ. මම මෙතන කියන්නේ ජනමතයක් ඒකරාශී වෙලා තිබුණා. හෝ ඒකරාශී කළා ශා රජුට විරුද්ධව. ශා රජු ගියා. ඊට පස්සේ 1980 කොට නව අධ්‍යාත්මික නායකයන් යටතේ ඉරානය ගමන් කළා. අද තත්ත්වයට ආපහු ගියොත් අද අප සිද්ධිලා දෙන්න කුමක්ද? අද ඇමරිකාව තවත් මැදපෙරදිග රටක් යරක් කිරීම උත්සාහ කරනවා කියන කතාව තියෙන්නේ. මම මෙතන ආපහු යන මම දකින්නේ වෙන කතාවක්. මෙතන තියෙන්නේ ජනමතයකට ඉඩ නොදීම තුළ රටක ඇති වෙන තත්ත්වයක් කියලා. ඊට හොඳ උදාහරණයක් තමයි ලංකාවේ 2022 ඇති වෙච්ච අරගලය. ඒකට හේතුව ඇත්තම කිව්වොත් 2019 මැතිවරණයේ බලුවක් වගේ පුඹල පිපිරලා ගිය එකක්. ඒකේ විවිධ හේතු තිබුණා. ડોક્ટર සාපිගේ සිද්ධිය, පාස්කු ප්‍රහාර වගේ දේවල් නිසා ඒකට තිබිච්ච පාලකයන් සම්බන්ධ පිට විශ්වාසයේ බිඳුනා. ඒ වගේම ඕට විරුද්ධ විශාල ජනමතයක් ගොඩනැගුණා. ඒ ජනමතය ඒකරාශී වුණේ ගෝඨාභය රාජපක්ෂ ළඟ. නමුත් ඔහුට ශක්තියක් තිබුණේ නැහැ පාලනය කරන්න. ඒ නිසා 2022 විතර වෙනකොට විශාල ජනමතයක් ඇති වුණා. නමුත් හුඟ දෙනෙක් බිය වුණා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සිරිකාර හැටියට වෙච්ච යම් සිද්ධිය අනුව යමක් වේවි කියලා. නමුත් ඒක උනේ නැහැ. ඒට ඉස්සෙල්ලා උත් නම්බුකාර විදියට ගියා. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ වර්තමාන පාලකයන් බලයටපත් වුණා. දැන් මෙන්න මේ තත්ත්වෙත් එක්ක ගත්තොත් ඇමරිකාව ඉරානයට පාර දීම මම දකින්නේ ඇමරිකාව යම් අවස්ථාවක් හදාගත්තා රට තුළ තිබී ජනමතයක් පාවිච්චි කරන්න. ඒක හොඳට පැහැදිලි වෙනවා. අයතුල්ලා කුමේනි අධ්‍යාත්මික නායකයා මරුන්කාප් හැටියෙම ප්‍රංශයේ ඉරානවාසියන් පීතිගෝසා කළා. ඉරානයේ පිරිසක් ශෝකය පළ කරලා පාරට බහිනකොට තව කොටසක් තව තැන්වල පීතිගෝසා කළා. මේකේ තේරුම ජනමතය සම්බන්ධව දෝලනයක් තිබ්බයි කියලා කියන එක. මෙන්න මේකයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ ලෝකයේ ඕන රටක ජනමතය තීරණය කරන්නේ බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදයෙන්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සාර්ථක නැද්ද කියන වෙනම කතාවක්. 2019 ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුලපත් වෙච්ච පාලකයාට බැරි කාලයක් ඉන්න බැරි වුණේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ සම්බන්ධ විචාරණ ගැටලුවක්. ඊට හේතුව ජනතාව විශ්වාස කරපු දේවල් ඉෂ්ට නොවීම. අද මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඒත් ඒකමනේ. ජනසායකයේ ප්‍රමුණ මෙහෙවමින් අනුකුමාර ඉසානාගේ යම් කිසි කාලයක් තිස්සේ කියපු දේවල් අද ආපහු ඕට විරුද්ධව පෙරගැහෙමින් පවතිනවා. හොඳම උදාහරණය තමයි මම දැක්කා ඊයේ වීඩියෝ එකක් වයිරල් වෙනවා. ඒ කියවෙන්නේ තෙල් ටිකක් ගේන්න බෑ, ගෑස් ටිකක් ගේන්න බෑ මේ රටේ. මොකද්ද මේක රටක්ද? අපට බලය දෙන්න අපි ජපන් ස්කූටර් ගෙනල්ලා දෙනවා කියලා කියනවා. මේක කියලා සාකච්ඡා කිනාවක් දාපු වීඩියෝ එකක් දැන් රට පුරා වෙනවා. ඒ වගේම තමයි නාමල් කරුණාරත්නගේ වී මිල. මේ වගේ නොයෙක් දේවල් කියන්න පුළුවන්කම තියෙනවා. මේ ඔක්කොම ගත්තන් පස්සේ තියෙන්නේ ජනමතයේ විකෘති කිරීම හෝ ජනතාව රවටා බලය ගැනීම නිසා මෝදුවන ජනමතයට ඉඩක් නොදුන්නොත් සිද්ධ වෙන්නේ ලෝකයේ ඕනෑම රටක ඉරාගෙට වෙච්ච දේ. මේ වෙලාවේ විවිධ හේතුන් මත ලෝකයේ බලවත් රටවල් මේ වගේ පුංචි රටවල් වලට අත්දාන්න කැමැත්තෙන් ඉන්නවා. ඒකත් බෙන් තේරුම් ගන්න ඕන. ලංකාවේ තෙල් නැති වුණාට ලංකාව කියලා කියන්නේ ආසියාවේ තියෙන වැදගත් බල කේන්ද්‍රයක්. මේ බල කේන්ද්‍රය අල්ලගන්න, මේ බල කේන්ද්‍රය තමන්ට හීලා කරගන්න ඕන තරම් අන්තර්ජාතික බලවේග ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මට මතකයි 1956 මේ රට කන පිට පෙරළලා බලයටපත් වෙච්ච බණ්ඩාරනායක 1959 වරුන් කියවා. මට මතකයි 1963 විතර ප්‍රවෘත්තියක් මම දැක්කා. CIA ළඟ ෆයිල් එකක් තිබ්බලු CIA සංවිධානයේ බණ්ඩාරනායකගේ වැක්කිරීම කියලා. මම හිතන්නේ මේක හේතුව තමයි කලාපීය වශයෙන් බණ්ඩාරනායක මැදිහත් වෙලා ඇති කරපු ආර්ථිකය වෙනස. ඒ කාරිරු
ආයතන ජනසතු කිරීම වගේ දේවල් නිසා මම හිතන්නේ ඇමරිකාව පවා හෙල්ලලා ඉන්න ඇති. ඉතින් මෙන්න මේ විදිහට අපි එකක් තීරුම් ගන්න ඕනේ. අපි ආක්‍රමණිකය අධ්‍යයනය බලන්න තියෙන්නේ ආක්‍රමණයට හේතුව. මම හිතනවා ඉරානය සම්බන්ධ කරන්න තියෙනෙත් ඒක. විවිධ කතා කියන්න පුළුවන්කම තියෙනවා. මුස්ලිම් හේතු, ක්‍රිස්තියානි හේතු, ආර්ථික හේතු, පාතාල හේතු මේ සියල්ලම යටින් තියෙන්නේ ජන බලවේගයක් පෙළ ගැසීමේ ඇති වෙන පුරායම. මෙන්න මේ පුරායම දැනට සිදුවීම් පවතිනවා. පහුගිය කාලේ මම කිව්වා මේ ආණ්ඩුව වඩාත්ම බය පාර්ලිමේන්තුවත් නියෝජනය කරන රනිල් වික්‍රමසිංහට කියලා. මම දැන් කියනවා අද ආණ්ඩුව බය පෝලිං වලට කියලා. පෝලිං කියන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ තිබිච්ච විශිෂ්ටතම පෙරගැස්මක්, විනයක්. ඒ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ පෙරගැස්මට විනයට වර්තමාන පාලකයන් බය වෙනවා කියලා කියන්නේ තත්ත්වයේ බෙහෙවින් බරපතලයි. අදට මේ ඇති බොහොම ස්තුතියි.